Hi guys, welcome back to my channel. අද මම ඔයාලට අරගෙන ආවේ මම හවස ඉඳන් රෑ වෙනකම් පාඩම් කරන විදිය. ඉතින් අපි යමු එන වීඩියෝ එකට. දැන් වෙලාව 6ට විතර ඇති. මම වොෂ් එකක් දාලා දැන් මල් කඩලා පහන තියන්න තමයි හදන්නේ. ඉතින් මම හැමදාම මේ වගේ රෑට පාඩම් කරනවා නම් පහන තියලා 6ට විතර තමයි 6:30ට විතර තමයි ගාත කියලා මගේ ස්ටඩි පටන් ගන්නෙ. මම පාඩම් කරන්න කලින් ඉස්සර ඉඳන්ම කරන දෙයක් තමයි මගේ පොත් මේසය අස් කරගන්න එක. මොකද පොත් මේසය උල් වෙලා තියෙද්දී අපේ ඇහැ ඒක දැකලා කම්මැලිකමක් හිතලා අර ආසාවක් හිතෙන් නැතුව යනවා පාඩම් කරන්න. ඉතින් පොත් මේසය අස් කරලා ඉවර වෙලා තමයි මම පාඩම් කරන්නේ. ඔන්න ළමයි මම ඔයාලට ඔය පෙන්නන්නේ මම පාවිච්චි කරන විටමින් එක. ඉතින් ඒක ගොඩක් හොඳයි. මම දැන් මාසෙක විතරිනයි පාවිච්චි කරන්නේ. ඒත් මට ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. හරිම හොඳ විටමින් එකක් තමයි. ඒක මට ડોක්ටර් කෙනෙක් තමයි ඒක දුන්නේ. හරි මම මේ මගේ දවසේ ආසම වැඩේ තමයි කරන්නේ. ඒ තමයි මම ස්ක්‍රිප්ටින් කරනවා. යුනිවර්ස් ෆලෝ කරනවා. ඉතින් ලෝ ඇටරැක්ෂන් තාමත් ෆලෝ කරන්න නැත්නම් ඔයා අනිවාර්යෙන්ම අද ඉඳන් ෆලෝ කරන්න පටන් ගන්න. මගේ කඩාවැටිලා තිබ්බ ජීවිතේ හීන බලාපොරොත්තු මං ලස්සනට ආපහු මගේ ජීවිතේ හදාගන්නේ මේක නිසා. ඉතින් ඔයාලගේ ජීවිතේ හීන බලාපොරොත්තු ඒ විදියට ඉෂ්ට කරගන්න ඔයත් අද ඉඳන් ලෝ ඇටරැක්ෂන් ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඒක ඔයාට ගොඩාක් වැදගත් වෙයි කියලා මං විශ්වාස කරනවා. හරි අපි එහෙනම් ස්ටඩි කරන්න පටන් ගමු. මම කලින් වීඩියෝ එකෙන් ගෙනාවේ නංගිල මල්ලිලාට ස්ටඩි ටිප්ස්. ඉතින් බලපු නැති නංගියෙක් මල්ලියෙක් ඉන්නවනම් ඒකත් ගිහින් බලන්න. ඔයාලට ගොඩාක් වැදගත් ස්ටඩි ටිප්ස් තියෙනවා ඒකේ මම කියලා. ඇත්තටම මට දැන් පාඩම් වැඩ මහ ගොඩක් නැහැ කරන්න. මොකද මං එලෙවල් කරලත් ඉවරයිනේ. දැන් ගෙදර ඉන්න ගමන් මං ඩිප්ලෝමා එකක් කරනවා. ඒකේ වැඩ තමයි මම මේ කරන්නේ. ඉතින් ඒකත් දෙසැම්බර් වලින් දැන් ඉවර වෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් මට ඔයාලට මේ වගේ ස්ටඩි ලොග් ගේන්න වෙන්නේ ආපහු මම යුනිවර්සිටි ගියාම.
ඉතින් මගේ යුනිවර්සිටි ට්‍රැවල් කැම්පස් එකේ ඉවෙන්ට් ඒ වගේ දේවල් බලන්න අනිවාර්යෙන්ම මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා රෑට පාඩම් කරනව නම් ගොඩක් අය රෑටනේ පාඩම් කරන්නේ. රෑ 1-2 වෙනකන් ඉන්නවනේ. මාත් ඒ දවස්වල එක්සෑම් වලට රෑට තමයි පාඩම් කරන්නේ. ඉතින් ඔයාලා 6ට විතර පාඩම් කරන්න පටන් අරගෙන ආයේ 8-9 විතර වෙනකම් පාඩම් කරලා බත් කන්න, ඒ කියන්නේ රෑ කෑම ගන්න නැගිටිනවනේ. එහෙම කරන්න එපා. මොකද රෑ කෑම ගන්නට පස්සේ අපිට 1-2 වෙනකම් පාඩම් කරන්න බෑ. ඒක මාත් අත්දැකීමෙන් කියන්නේ. ඒ කාලේ මමත් බත් කාලා කොච්චර ඉන්න හැදුවත් 1-2 වෙනකම් මට ඉන්න බෑ. අනිවාර්යෙන්ම නිදිමත එනවා. ඉතින් ඒ නිසා ඔයාලා 7ට කලින් රෑ කෑම අරගෙන ඉවර වෙලා පාඩම් කරන්න පටන් ගන්න. ඒ අතරතුරේ රෑ වෙනකන් ඉන්නකොට කොෆී, බිස්කට් වගේ જાතියක් ළඟින් තියාගෙන නිදිමත එන වෙලාවට ඒක ගන්න. මම නම් ඉස්සර රටකජුමයි බැඳලා කෑවේ තියාගෙන හිටියේ. එච්චරම තමයි. සමහර වෙලාවට අම්මා කොෆි එකක් හදලා දෙනවා. එච්චරයි. අද වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. තව ඔයාලට දැනගන්න දේවලුත් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මගේ වැඩ ඉවරයි. දැන් 10ට විතර ඇති. 10 මාට විතර ඇති. මම දැන් නිදා ගන්න ඕන. Thank you for watching. Bye.